මම මේ 19 වෙනි සංශෝධනය දැන් මේ ගැසට් කරලා තියෙන මේ ව්‍යවස්ථා සංශෝධනය කියෙව්වා. ඒකේ අතවසම ලොකු කෛරාටිකකමක් කරලා තියෙන්නේ. ඒ කෛරාටිකකම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් මුල් කැටුම්පතේ කියලා තිබුණා හැම වෙලෙම අගමැතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගන්තිය වෙනුවට දැන් ඒක තිරස් අතට ඇදලා ඒකම පවසනවා. දැන් එක තැනක කියන්නේ නැතුව සම විටම අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි කියලා 10-15 පොලක කියනවා ආවල් දේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් එකට කැටි ගිහිලා තිබුණ දේ නැත්තම් සිරස් අතර තිබිච්ච දේ දැන් මේ හරවලා තියෙනවා දිරස් අතර. එච්චරයි වෙලා තියෙන්නේ. ඒ අනුව බලනකොට ජනාධිපතිවරයා අගමැතිතුමාගේ සිරකාරයෙක් වෙනවා. රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් කරපු අගමැති සමවෙන්න ජනාධිපතිවරයෙක් ඉන්න ඕනෑම රටක එතුමාගේ අතේ තමයි පැහැදිලිවම වැඩි බලතල තියෙන්නේ. නමුත් හැම වෙලේම ඒ කියන්නේ මාතෘකා 10-15ක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා කටයුතු කරන්න ඕන නම් ඒකෙන් තේරෙන්නේ ජනාධිපතිතුමා නෙමෙයි අගමැතිතුමා තමයි මේ ක්‍රමයේ ගුරුත්ව කේන්දරය බවට පත් වෙන්නේ. හොර රහසේ. හොර රහස නෙමෙයි දැන් මේක ගැසට් එකේම තියෙනවා. ඉතින් ඒක එක උප්පරවැට්ටියක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මුලින් කියනවා දැන් කලින් කෙඩුම්පතේ තිබුණේ ආණ්ඩුවේ ප්‍රධානිය අගමැතිතුමා නමුත් රාජ්‍ය ප්‍රධානිය ජනාධිපතිතුමා කියලා. මෙදා සැරේ බොරුවට තියෙනවා පරණ දෙ. ඒක රාජ්‍යත් ත්‍රිවිධ හමුදාවේ සේනාධිපතියා රාජ්‍ය නායකයා ආණ්ඩුවේ නායකයා ජනාධිපතිතුමායි කියලා. එහෙම කියලා ඊළඟට පහලට කියවගෙන ගියාම තියෙනවා ආණ්ඩුව කරන්නේ කැබිනට්ටුව විසින් කැබිනට්ටුවේ ප්‍රධානියා අගමැතිතුමා. කැබිනට්ටුවේ ඉන්නේ කවුද කියලා තීන්දුව කරන්නේ ඔහු ඒ පෝර්ට්ෆෝලියෝ ඒ විෂයන් තීන්දුව කරන්නේ ඔහු විෂයන් බාර දෙන්නේ කාටද කියලා තීන්දුව කරන්නේ ඔහු මේ ඔක්කොම කරන්නේ අගමැතිතුමා. ඉතින් අතරම උතන පරස්පරයක් තියෙනවා. ආණ්ඩුවේ නායකයා වෙන්නේ කොහොමද? කැබිනට්ුවේ නායකයා අගමැතිවරයා නම් සහ කැබිනට්ුව නම් රට ආණ්ඩු කරන්නේ මේකේ තියෙන විදිහටම. ඉතින් එතනත් මේ හොරනොට්ටු ගැසීමක් තමයි මේ 19 වෙනි සංශෝධනය කරලා තියෙන්නේ. වෙනසක් ඇති වෙලා නැහැ. මෙතන සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයාව හකුළුවලා නාමික ජනාධිපතිවරයෙක්ගේ තත්වයට බාගෙට හරිපත් කරලා අර්ධ රූකඩ තත්වයකට පත් කරලා අගමැතිවරයාට බලය මාරු කිරීමක් තමයි මේ 19 වෙනි සංශෝධනය කරන්නේ. මේක ඉතාමත්ම භයානක දෙයක්. හේතුව රටේ බහුතරයේ ඡන්දයෙන් පත්වන තනතුරට ඒක අගමැතිකම නම් අගමැතිකම ඒක අගමැති වෙන්න බෑ ඕනම රටක. ඒක ජනාධිපතිවරයෙක් පබණයි සමස්ත රට එක මැතිවරණ කොට්ටාසයක් හැටියට සලකලා පත් වෙන්නේ. ඉතින් එහෙම තියෙන ක්‍රමයක් යටතේ මහජන ස්වෛරීභාවයට කරන අගෞරවයක් සහ මෙතන හොර බොරු වංචාව ඔක්කොම තියෙනවා. හේතුව ඒ මහජන ඡන්දයෙන් මහජන ස්වෛරීත්වයේ ප්‍රතිමූර්තිය වන ඒ විධායක ජනාධිපතිතුමා හැම වෙලේම හැම මාතෘකාවක් යටතේම එක පැත්තකින් අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න ඕන. අනික් පැත්තෙන් ඡන්දයෙන්පත් නොවෙච්ච ව්‍යවස්ථාදායක සභාවක් අනුව කටයුතු කරන්න ඕන. ඒ ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිතුමා සමාජිකයෙක්වත් නෙමෙයි. අගමැතිතුමා සමාජිකයෙක්. ඉතින් මෙතන කරන්න යන දේ බොහොම පැහැදිලි. අපි මේක දුටුවනේ 2001 2003 කාලේ. ඒ කාලේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විධායක බලතලයක් තිබුණේ නැහැ. තිබුණේ මේ තියෙන සාමාන්‍ය අගමැතිකම. එහෙම තියෙද්දිත් ප්‍රභාකරනුත් එක්ක ගිවිසුම් අත්සන් කරලා විශාල විනාශයක් රටට සිදු කරමින් ගියා. හොඳ වෙලාවට ජනාධිපති දුරේ තිබිච්ච බලය නිසා එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊටම නිවැරදිව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ තිබිච්ච ඒ ඇමති දුර තුනක් අරගෙන ඊළඟට ඡන්දයකට ගිහිල්ලා උග පෙරලා දැම්මා. දැන් ඒක කරන්න බෑ ඊට පස්සේ. මේ 19 වෙනි සංශෝධනය සම්මත වුණොත් එහෙම
ආපහු ඔව් අරගෙන ඡන්දකට යන්න බෑ ජනාධිපතිතුමාට. ඉතින් මෙතන කෙරෙන්නේ අර 2003 රට බේරා ගැනීම සඳහා අගමැතිවරයාගෙන් ජනාධිපතිතුමිය එදා කරපු මැදිහත් වීම කවදාවත් ආපහු කරන්න බැරි වෙන විදියකට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම. ඕකයි ඔතන තියෙන්නේ.